උත්සාහය, උපක්‍රමය, වාසනාව. අද කතා කරන්නේ මේ කරුණු තුන ගැන. උත්සාහය කිව්වට අපි සාමාන්‍ය උත්සාහය මදි. ඔය මේ ඕගොල්ලෝ දන්නව නේද ඔය සොක්‍රටිස් කියලා විද්‍යාඥයෙක් ගැන අහලා තියෙනවනේ. ඔය සොක්‍රටිස් ඉන්න නගරේ එක්තරා ඉලන්දාරියෙක් හිටියලු. එයා එක එක දේවල් කළා. පොඩි රැකියාවල් කළා, පුංචි ව්‍යාපාර කළා. හැබැයි යාට ලොකු දියුණුවක් ලැබුණේ නැහැ. ඉතින් මෙයා කල්පනා කළා මේ සොක්‍රටිස් කියන විද්‍යාඥයා හම්බ වෙලා මේකට උපදේශයක් ගන්න. මෙයා දවසක් ගිහිල්ලා සොක්‍රටිස් මහත්තයාට හම්බ වෙලා කිව්වා මට දියුණු වෙන්න ආසයි, මට පොඩි උපදේශයක් දෙන්න කියලා. එතකොට සොක්‍රටිස් මෙයාට කිව්වා හෙට උදේ 5ට මම අර ඈත පේන ගම් කණ්ඩියට යනවා ව්‍යායාම කරන්න. ඔයා එතෙන්ට එන්න කියලා. මේ ළමයා ගෙදර ඇවිල්ලා අම්මටත් කියලා එලාම් මේකුත් තියලා බොහොම අමාරුවෙන් කම්මැලිකම මැඩගෙන පාන්දර 4:00 විතර නැගිටලා අර ගම් කණ්ඩියට ගියා 5 වෙනකොට. ඈත ඉඳගෙන දුවගෙන ආවා සොක්‍රටිස් විද්‍යාඥයා. ආපු ගමන් මේ ඉලන්දාරිය ගැන කිසිම තැකීමක් නොකර ඔහු එකපාරටම වතුරට පැන්නා. වතුරට පැනලා දෙතුන් පාරක් දියේ ගිලිලා ගොඩ ඇවිල්ලා ඉලන්දාරියට කතා කළා. වතුර ඇඟේ ගැවෙනකොට උදේ පාන්දර කොච්චර හීතලද. ඒත් මෙයා මේක දැනගන්න තියෙන උවමනාව නිසා වතුරේ බැහැලා විද්‍යාඥයා ළඟට ගියා. මෙයා හිතුවේවත් නෑ එකපාරටම හිසෙන් අල්ලලා වතුර ඇතුළට ඔළුව යබුවා. දැන් ඉතින් හුස්ම ගන්න අමාරුයි. පුදුමාකාර දැඟලිල්ලක් මේ ළමයා දැඟලුවා. දඟලනකොට වතුර පෙවෙන්න ඔන්න මෙන්න තීද්දී විද්‍යාඥයා මෙයාගේ ඔළුව බුරුල් කළා. වතුරෙන් ඔළුව උඩට උස්සපු ගමන් මෙයා ඇහුවේ මොකද්ද සර් මට කළේ කියලා. එතකොට ඇහුවා උඹට දිය යට ඉන්නකොට මොකද්ද දැනුනේ? මගේ ජීවිතේ කවදාවත් නොදැනිච්ච උනන්දුවක් ආවා වතුරෙන් උඩට එන්න. අන්න එහෙනම් මෙච්චර කල් නොදැනිච්ච උනන්දුව තමයි දියුණු වෙන්න මුලින්ම අවශ්‍ය. පාඩම එච්චරයි කියලා ඉලන්දාරියව පිටත් කරා. එතන ඉඳන් මේ ඉලන්දාරිය කල්පනා කළා දැඩි උත්සාහයෙන් වැඩ කරන්න ඕනේ. උත්සාහය නොවුනොත් අපිට කිසි දෙයක් කරන්න බෑ. හැබැයි මෙයා ගිහිල්ලා උත්සාහවන්ත වුණා. උත්සාහවන්ත වෙලා මෙයා වැඩ කරනකොට මෙයාට කල්පනා කළා උපක්‍රමශීලී වෙන්න ඕනේ. එහෙනම් උත්සාහය එක, දෙවෙනි එක උපක්‍රමශීලී බව. උපක්‍රමශීලී උන්නේ නැත්තම් උත්සාහයේ උපරිම ප්‍රතිඵල අපිට ලබා ගන්න බෑ. ඔය වෙළඳ උපක්‍රම ඕගොල්ලෝ දන්නවා දෙකට එකක් නොමිලේ දෙනවා. එකක් ගත්තාම වෙනත් මොකක් හරි භාණ්ඩයක් ලබා දෙනවා. එවැනි උපක්‍රම. අනිත් එක වාසනාව. උත්සාහවන්ත වෙලා උපක්‍රමශීලී වෙලා ඉන්නකොට වාසනාවක් තියෙනවා නම් උපරිම ලැබීමක් අපිට ලැබෙනවා. හැබැයි වාසනාවක් නොලැබුණත් උත්සාහවන්ත වෙලා උපක්‍රමශීලී වුණාම අපේ ජීවිතේ අපිට යම් තාක් දුරට සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි වාසනාව මුලින් ආවොත් උත්සාහවන්ත බව සහ උපක්‍රමශීලී බව නැතුව වාසනාවෙන් ලැබිච්ච දේ අපෙන් ගිලිලා යනවා. ඔය සුයිප් එහෙම ඇදිලා ටික දවසකින් නැවත හිටිය තත්ත්වයටපත් වෙන්නේ ඒකයි. උත්සාහවන්ත වෙච්ච කෙනෙකුට, උපක්‍රමශීලී වෙච්ච කෙනෙකුට වාසනාවක් ලැබුණාම ඒකේ උපරිම ප්‍රතිඵල ලබා ගන්නට ඔහුට හැකියාව සහ දැනීම තියෙනවා. එහෙනම් වාසනාව එනකම් බලා ඉන්න එපා. උත්සාහවන්ත වෙන්න. උත්සාහවන්ත වෙන්න නොවුනොත් මුකුත් අපිට ලැබෙන්නේ නැහැ. උත්සාහය උපක්‍රමශීලීත්වයකට පරිවර්තනය කළා උපක්‍රම භාවිතා කරන්න. එතකොට ඔබේ දියුණුව තවත් වැඩි වෙනවා. එවිට වාසනාව ඇතත් නැතත් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න ඔබට පුළුවන්. එහෙනම් ඔබ උත්සාහවන්ත නොවිච්ච කෙනෙක් නම් උත්සාහවන්ත වෙන්න. උත්සාහවන්ත වෙලා දියුණුවක් නැත්නම් උපක්‍රමශීලී වෙන්න. වාසනාව ලැබෙනවා නම් ලැබෙයි, නොලැබුණත් ඔබේ ජීවිතේ ඔබට සාර්ථක කරගන්න පුළුවන්.